ආයුබෝවන් ඔබ සියලු දෙනා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි වෙනස්ම විදිහේ වැඩක් කරන්නයි යන්නේ. ඒ තමයි අපි අද අඹ අච්චාරුවක් හදන්නයි යන්නේ. ඒ කියන්නේ අද රසම රස කෑම. අපි අඹ ගෙඩි තමයි යාළුවනේ මුලින්ම හොයාගන්න ඕනේ. එහෙනම් අපි අඹ ගෙඩි හොයමු. පේනවා ඇති මගේ පිටිපස්සේ අඹ ගහක් තියෙනවා අර. ඒ අඹ ගහේ හොඳට බලපුවහම පේන ඇති පාත අඹ ගෙඩියක් තියෙනවා. අපි අඹ ගෙඩිය කඩන්න යමු. එන දුෂ්කර පාරක් තියෙන්නේ මේ කෝටු වැටිලා මාන පිරලා තියෙන ඔය යන්න ඕනේ එන දුෂ්කර පාර. ඔන්න අපි කොහොම හරි අඹ ගහට ආවා. අඹ ගහ ගාවට යාළුවනේ ඔන්න දැන් අපිට තියෙන්නේ අපි දැන් අඹ ගහ ගාවට ආවනේ. දැන් අපිට තියෙන දැන් අඹ ගෙඩිය කඩා ගන්න. අර අතන තියෙන්නේ ඒක කොහොම හරි කඩා ගන්න ඕනේ. මෙතන කේක් එකක් තියෙනවා. අපි එහෙනම් කඩා ගන්න බලමු. ඔන්න බලන්න යාළුවනේ මගේ වැඩ. අත්ත අමාරුයි මේක කඩන්න නම් අඹ ගෙඩිය. අන්න හරි. ඊසිනේ ඔයා. සුපේ අඹ ගෙඩිය. ඔන්න එක කඩා ගත්තා. ඒක අවුලන්නේ ඒක ඇති. යාළුවනේ එහෙනම් අපි චැලෙන්ජ් එක ෆිනිෂ් කරා. මෙන්න තියෙනවා අපි කඩාගත් අඹ ගෙඩිය. අපි එහෙනම් මේ අඹ ගෙඩියෙන් අපේ රසවත්ම ආහාරය හදාගන්න යමු. ඔන්න අපේ අඹ ගෙඩිය හොදගත්තා. හොදන්න බෑනේ. අපිට දැන් මේක බ්ලේඩ් කරන්න ඕනේ. බ්ලේඩ් එකෙන් කරන්න ඕනේ. පොත ටික අරින්න ඕනේ. අපි දැන් මේකේ ග්‍රේටර් මේකේ පොත් වල ගන්න ඕනේ. හරි ඔන්න පේනවා ඇති මම අඹේ පොතු ඇරියා. අපිට මේ අඹේ කෑලි චුටි චුටි කෑලි වල කපන්නත් පුළුවන් නැත්නම් අර ග්‍රේටර් මේක ගන්නත් පුළුවන්. ඒත් මම නම් කියන්නේ මේ අඹේ ග්‍රේටරෙන් ගාමු කියලා. අපි එහෙනම් ග්‍රේටරෙන් ගාමු. අපි මුලින්ම ගන්න ඕනේ හොඳ පිඟාන. මේ පිඟාන හොඳයි. දැන් අපි මේක ග්‍රේටරේ අරගෙන ග්‍රේටරෙන් ගන්න තියෙන්නේ. මේ ගන්න ඕනේ. තට පේන ඇති මේ චුටි චුටි තීරු වෙන්නේ. මේක රහට තියෙයි. ඔයාලත් මේක ගෙදරදීම try කරන්න හදලා බලන්න.
බලන්න ඔන්න ඇටේටම එනකන් ගෑවා අඹ ඇටේටම එක. දැන් අපිට තියෙන්නේ මේකට ලුණු මිරිස් දාගන්න. ඊට පස්සේ ඊට අපිට තියෙන ලුණු කුඩු ටිකක් දාගන්න. හරි. දැන් අපි තියෙන මේක හොඳට අනා ගන්න. ඊට අපි යනවා. හිතනවා මේක හොඳට රහට තියෙයි කියලා. හොඳට අනා ගන්න ඕනේ මේක. මේ බලන්න මේක උඩට නැක්කෑම ඕන කෙනෙකුට මෙතන ඉඳන් පිටිල්ලන්න බෑනේ වහ. මේ පේනවා ඇති අඹ නිකන් නූඩල්ස් එක වගේ. දැන් අපි චුට්ටක් කාලා බලමු. ඉතින් එහෙම තමයි අපේ අද දවසේ ගෙදරදිම try කරලා බලන්න අඹ අච්චාරුව කොහොමද කියලා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම්